හරිද? හරි සර්. වාහනේත් ඇවිල්ලා තියෙන්නේ යන්න පුළුවන්. හරි. වටපිටාව අවුලක් නැහැනේ. නෑ. මම චෙක් කරා කිසි අවුලක් නැහැ. දෙයියනේ කියලා අපිට ගමන යන්න තියෙන්නේ. සර් මම මේ පාර සර් විශ්වාස කරනවා මාව අනාථ කරන්නේ නැහැ කියලා. දෙයියනේ කියලා ඉතින් දෙයි හාමුදුරුවෝයි යක්කුන්ට පිට වෙන්නේ නැහැ නේද? ඒ වුණාට ඉතින් සර් මට දෙයියෝ වෙන්නේ. තමුසේ බය වෙන්න එපා ඕයි. හැබැයි තමුසේ කල්පනාවෙන් වැඩ කරනවා. මමත් ලංකාවේ නැතුව තමුසේව පරිස්සම් කරගන්න වෙයි. දැන් මේ යන ටැක්සියෙම මම අතරමඟදී වෙන ටැක්සියට මාරු වෙනවා. ඒකෙන් තමයි මම එයාපෝට් යන්නේ. තමුසේ මේ වාහනේම අදාළ තැනට ගිහිල්ලා මං කියපු වැඩ ටික කරනවා. හරිද? තමුසේට කවුරු හම්බුණත් මොකා මොන දේ ඇහුවත් ඇත්ත නම් කියන්න බෑ. එහෙම වුණොත් මමත් නැති එකේ තමුසේට තනියෙන් තමයි කුණ කන්න වෙන්නේ. නෑ. එහෙම වෙන්නේ නෑ. ඕන මගුලක් මං ඉවසගෙන ඉන්නවා සර්. සර් කොහොමත් මාව ඉක්මනට ගන්නවන්නේ. ඒකෙන් දවුලක් නෑ සර්. මම මේක දාන්න. Thank you.